සුබ දවසක් ඔයාලට. කීප දෙනෙක්ම මගෙන් අහලා තිබුණා මේ ෆොන්ඩන්ට් අයිසින් මල හදාගන්න විදිහ. ඉතින් මම හිතුවා අද ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මේ තියෙන්නේ ග්ලූකෝස්. ඒකෙන් මම මේස හැන්දක් මේ විදිහට දාගන්නවා. ඊළඟට ජෙලටින් මේස හැන්දකුත් මේ විදිහට මම දාගන්නවා. ඇල් වතුර මේස හැන්දි එකමාරක් ග්ලූකෝස් වලට දාලා දිය කරගන්න. ඊළඟට උණු වතුර මේස හැන්දි දෙකක් ජෙලටින් වලට දාලා මේ විදිහට දිය කරගන්න. තවත් උණු වතුර මේස හැන්දි එකමාරක් වෙනම තියාගන්න. දැන් මම එක භාජනයකට මේ සියල්ලම එකතු කරගන්නවා. ග්ලූකෝස් ටිකත් ජෙලටින් ටිකත් උණු වතුර ටිකත් ඒ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. දැන් මම මේ ටික ඩබල් බොයිල් කරගන්නවා. හොඳටම දිය වෙනතුරු මේ විදිහට ඩබල් බොයිල් කරගන්න. ඊළඟට අයිසින් සුගර් මේස හැන්දි 4-5ක් පමණ හලාගෙන මේ විදිහට භාජනයකට දාගන්නවා. ඒකට මම දිය කරගත් ජෙලටින් මිශ්‍රණය එකතු කරගෙන මේ විදිහට නිට් කරගන්නවා. අවශ්‍ය නම් නැවතත් අයිසින් සුගර් එකතු කරගන්න. කෝන්ෆ්ලවර් මේස හැන්දි කාලක් පමණ එකතු කරගෙන මේ විදිහට හොඳට නිට් කරගන්න. ඒක තමයි හරිම පදම. ඒක හරිම සොෆ්ට් නැදෙන ගතියකුත් තියෙනවා. දැන් මම එකකින් පොඩි කොටසක් වින් කරගෙන එග් යෙලෝ කලරින් එක මේ විදිහට එකතු කරගෙන නිට් කරගන්නවා. මේ මඩේ මැද කොටසට පාවිච්චි කිරීමට. දැන් මේක මේ විදිහට රැප් කරලා පොඩ්ඩක් පැත්තකින් තියාගන්න නැත්නම් පොඩ්ඩක් හයි වෙන්න බලනවා. මේ තියෙන්නේ දේසි මල සඳහා තියෙන කටර්ස්. ඔයාලට මේක වෙන්ද පොලෙන් මිල්දී ගන්න පුළුවන්. බෝඩ් එකකට කෝන්ෆ්ලවර් චුට්ටක් දාගෙන මං හදාගත්තු ෆොන්ඩන්ට් අයිසින් එක මේ විදිහට තියාගෙන දිග ඇර ගන්නවා. දැන් ඔයාලට මල මේ විදිහට කපා ගන්න පුළුවන්. මේක හරීම ලේසි. බලන්න මල ලස්සනට ගැලවිලා එන විදිහ. ඊළඟට මලේ මැද කොටසත් මේ විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. කාපාට යොදාගෙන හදාගත්තු ෆොන්ඩන්ට් අයිසින් වලින් පුංචි රවුන්ඩ් බෝල මේ විදිහට හදාගෙන මලේ මැද කොටස හදාගන්න. ජෙලටින් වලින් මේක අලව ගන්න පුළුවන්. දැන් බලන්න කොච්චර පහසුයිද කියලා. මල තව ටිකක් හැඩ කරගන්න මේ වගේ මෝල්ඩ් එකක් මම පාවිච්චි කරනවා. ඔයාලට ගෙදර තියෙන දේක් පාවිච්චි කරගන්නත් පුළුවන්. ඉතින් මේක මද පවනේ පැයක් දෙකක් තියෙනකොට හොඳට මේක හයි වෙනවා. ඊට පස්සේ අපේ අවශ්‍යතාවයට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම නම් මේ දේසි මල හැදුවේ මේ කේක් එක ඩෙකරේට් කරගන්න. ඔන්න බලන්නකෝ දැන් මේ මලේ හැඩය හරි ලස්සනට ඇවිල්ලානේ. ඒකත් අපි මේ විදිහට තියාගමු. ඇත්තටම හරිම සරලයි, හරිම පහසුයි, ඒ වගේම හරිම ලස්සනයි. ඊළඟට මම සිල්වර් පර්ල්ස් වලිනුත් මේ විදිහට අරගෙන ඩෙකරේට් කරගන්නවා කේක් එක. සමන්ලියු ටික නම් ආටිෆිෂල්. ඒ ටිකත් මම මේ විදිහට යොදාගෙන කේක් එක ඩෙකරේට් කරගන්නවා. ඉතින් බලන්න මගේ දේසි මල් ටික කොච්චර ලේසිද, කොච්චර ලස්සනද, කොච්චර ඉක්මනට හදන්න පුළුවන්ද. ෆොන්ඩන්ට් අයිසින් හදන ක්‍රම ගොඩාක් තියෙනවා. මේක තමයි මම හිතන්නේ සරලම ක්‍රමය.